tutorial එකෙන් මම කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ GSP pages වල තියෙන තවත් ටැක්ස් జాතියක් ගැන. එහම ටැක්ස් වලට කියන්නේ ඩිරෙක්ටිව් ටැක්ස් කියලා. ඩිරෙක්ටිව් ටැක්ස් වලින් ගොඩක් වැඩ කරන්නේ අර ස්ක්‍රිප්ට්ලට්, ස්ක්‍රිප්ටිං එක්ස්ප්‍රෙෂන් ටැග්, ඩික්ලරේෂන් ටැග් වලින් කරනවා වගේ Java codings එහෙම නෙමෙයි. ඩිරෙක්ටිව් ටැක්ස් ඇත්තටම තියෙන්නේ මේ page එක සඳහා. ඒ කියන්නේ GSP page එක සඳහා server class එකක් generate කරනවානේ. එම generate කරන server class එක සඳහා අවශ්‍ය metadata වගේක්. ඒ කියන්නේ Java පිළිබඳ යම්කිසි විස්තර වගේක් සැපීමක් තමයි ඩිරෙක්ටිව් ටැක්ස් වලින් කරන්නේ. දැන්ටමත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන මේ page කියලා word එකක් දාපු tag special tag එකක් තියෙනවා. අන්නේ මෙන්න මේ જાතියේ tags වල තමයි ඩිරෙක්ටිව් tags කියන්නේ. ඒ කියන්නේ ඩිරෙක්ටිව් tag එකක් declare කරන්නේ අපි අර scriptlet එක ලියනවා වගේ angle brackets දාලා ඒ ඇතුලේ percentage marks දෙක දාලා ඇතුලේ මුලට @ එක දුන්නාම මේන tag එකට ඩිරෙක්ටිව් tag එක කියලා කියනවා. එතකොට ඩිරෙක්ටිව් tag එකේ ಜಾති තුනක් තියෙනවා. එකක් page directive, ඊළඟට දෙවෙනි එක include directive, තුන්වෙනි එක tag-lib directive. දැන්ටම ඔයගලන්ට page directive එක බලා ගන්න පුළුවන්. මෙතන control space ගෙවුවොත් එහෙම ඔයගලන් මෙතන suggestions වල දෙනවා. එම page include tag-lib කියන මේ directive ಜಾති තුන ඔයගලන් ලේසියෙන්ම දාගන්න පුළුවන් වෙන suggestions. එතකොට දැන්ටම දාලා තියෙන මේ page directive එකේ ඕගොල්ලන්ට පේන content type කියලා එකක් තියෙනවා. ඒ content ඊළඟට page encoding කියලා තියෙනවා. මේ content type page encoding කියන්නේ මේ directive tag එකේ දාපු attributes. එතකොට මෙතන content type එකට value එක දීලා තියෙන්නේ text/html කියලා. ඒ කියන්නේ මේ GSP page එකකින් අවසානයේ generate කරන content එක HTML content එකක්. ඊළඟට page encoding කියලා තියෙනවා. ඒ content මේ page එක process වුණාම එන content එක සෑදීමේදී භාවිතා කරපු character set එක තමයි page encoding කියලා දීලා තින්නේ. ඊළඟට මේ page directive එක ගත්තොත් මේක ඇතුලේ attributes ගොඩක් තියෙනවා. දැන් ඉස්සරලා දැක්ක content type එක සහ page encoding කියන්නේ ඒවයින් දෙකක්. ඊට අමතරව මේ control space ගෙවුවාම එන suggestion list එකේ බලා ගන්න පුළුවන් ඉතිරි attributes ටික මොනවද කියලා. මේ attributes වලිනුත් තවත් නිතරම පාවිච්චි වෙන attribute එක තමයි මේ import කියන එක. import කියන attribute එක පාවිච්චි කරලා පුළුවන් අපිට මේ GSP page එකට අපේ web application එකේ තියෙන ඕනම Java class එකක් import කරගන්න. හරියට අර normal Java class එකක class එක උඩින් දාන්න import statement අන්නේ වැඩි කර ගැනීම සඳහා තමයි ඒ කියන්නේ import normal Java class එකේ import keyword එක පාවිච්චි කරලා වෙන classes import කරනවා. මේ GSP එක මේ page directive එකේ import attribute එක පාවිච්චි කරලා පුළුවන් MC class එකක් import කරන්න. උදාහරණයක් විදිහට අපි ගමු java.util package එකේ තියෙන array list කියන class එක. මේ විදිහට ඊළඟට තව class එකක් import කරනවා නම් මතකෙ මට comma එක වෙන්න ඕන. ඒක ටෙස්ට් කරලා බලමු. java.io.bufferreader. මේ වගේ එක page directive tag එකක import attribute එක ඇතුළේ මෙහෙම comma දාලා classes ඕන තරම් import කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට වෙන්නේ එක import එක සඳහා එක page
ඩිරෙක්ටිව් එක ගානේ දාන එක. වෙන ක්ලාස් එකක් මම එතන ඉම්පෝට් කරන්නම්. java.calendar. මේ විදිහට Java classes import කරගන්නේ import JSP Java classes import කරගන්නේ මේ විදිහට page directive එක සහ එහි තියෙන import attribute එක පාවිච්චි කරලා. ඊළඟට ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන් තවත් නිතර පාවිච්චි කරන directive tag එක තමයි include කියන directive tag එක. include කියන directive tag එක එතන පාවිච්චි කරන්නේ දැන් අපි හිතමු web application එකක තියෙනවා header එකයි footer එකයි. තව සමහර විට menu bar එකක් තියෙන්න පුළුවන්. ඕවා හැම main page එකකම repeat වෙවි එනවා. එතකොට header footers වල තියෙන content අර main pages හැම එකම copy කර කර දැම්මොත් එහෙම හදිස්සියේ ඒවා වල පොඩි වෙනස්කමක් කරන්න උනත් අර හැම main page එකේම header footer contents අපිට වෙනස් කර කර යන්න වෙනවා. එහෙම නැතුව අපිට පුළුවන් එක header එකක් එක footer එකක් හදලා ඒ හදපු තනි header එක footer එක සියලුම pages වලට link කරගෙන යන්න. එතකොට හදිස්සියේ මොකක් වෙනස්කමක් කරන්න වුණොත් එහෙම අර හදපු තනි header එකට හරි footer එකට හරි වෙනස්කම කරපුවාම සියලුම pages වලට ඒක automatically ඒ changing එක වෙනවා. එතකොට අපි මෙතන header එකක් දාන example එකක් කරලා බලමු. මුලින්ම දැන් මෙතන අපේ main page එකේ මේ ඉන්න home.jsp එක පාවිච්චි කරනවා. ඊළඟට අපි header page එකක් හදාගන්න ඕනි. එතකොට Java web application එක සාමාන්‍යයෙන් ඒ headers footers වගේ segment ඒ කියන්නේ page එකේ කියන segments හදාගන්නකොට JSP නැතුව .jspf කියලා extension එක තියෙන ෆයිල් එකක් හදාගන්න පුළුවන්. එතකොට .jspf ෆයිල් එකක් හදාගත්තාම අර වෙබ් බ්‍රවුසර් එකකින් අර JSP page එකක් රික්වෙස්ට් කරාම JSP page එක process වෙලා ලස්සන content එකක් දෙනවා වගේ JSPF page එකක් එහෙම process වෙන්නේ නැහැ. JSPF එකක් හදලා JSP එකක් ඇතුලේ include කරාම විතරයි එම JSPF එකේ තියෙන content එක process වෙලා ඒ අදාළ විදිහට page එකක් විදිහට පේන්නේ. එතකොට තවත් කාරණයක් කියන්නම් දැන් මෙතන තියෙන මේ JSP මෙතන තියෙන JSPs කියන මේ web project එක ඇතුලේ web pages ඇතුලේ තියෙනවා මෙතන web.inf කියලා sub folder එකක්. ඔය web.inf කියන sub folder එක ඇතුලේ අපි මොන හරි JSP එකක් වෙන්න පුළුවන් image file එකක් වෙන්න පුළුවන් ඕනෑම ෆයිල් එකක් දැම්මොත් එහෙම ඒක delete client request යවන්න බෑ. එහෙම request එකක් යවුවොත් එහෙම එම resource එක හොයාගන්න බෑ කියලා. ඒ කියන්නේ 404 එකක් තමයි browser එකේ අපිට display කරන්නේ. එතකොට දැන් header එකක් footer එකක් වුණත් සාමාන්‍යයෙන් directly request කරන්නේ නැහනේ. එතකොට බැරි වෙලාවත් directly request කිරීමක් කවුරු කරන්න යනවා නම් ඒක වළක්වීම සඳහා අපි සාමාන්‍ය headers footers මුලින් කිව්වා වගේ .jspf කරනවට අමතරව මේ web.inf කියලා direct client access දෙන්නේ නැති folder එක ASCII තමයි එම JSPF එක හදන්නේ. එතකොට header.jspf
එක අපි හදාගන්නේ සාමාන්‍ය විදිහට new ගිහිල්ලා මෙතන webinf directory උඩ new ගිහිල්ලා JSP කියන ගන්නේ. ඉතින් මෙතන මම නම දෙනවා header කියලා. ඊළඟට මෙන්න මේ යට තියෙන options කියලා area එකක්. options වල මුලින්ම default set වෙන JSP file. ඊළඟට මෙතන තියෙනවා check box එක create as a JSP segment. මෙන්න මේ check box එක click කරන්න. එතකොට මෙතන යට message එකක් දෙනවා JSP file that will be statically included from other pages. එතකොට අපි මේක finish කරමු. එතකොට අපිට බලන්න පුළුවන් මෙතන webinf එක ඇතුලේ header.jsp එකක් කියලා හැදුනා. දැන් මේ generate වෙච්ච header.jsp එක ඇතුලේ කොහොමත් දැන් අර normal JSP page එකක් generate කරපුවාම මේ HTML tag එක ඇතුලේ header tag එක body tag එක එහෙම එනවනේ. දැන් JSP එක ඇතුලේ එහෙම HTML tag එක HTML එක ඇතුලේ body tag එක ඊළඟට header head tag එක ඒවා දාන්නේ අපිට අර අපි යම්කිසි h1 h2 tag div tag paragraph tag ඔන්න ඔය වගේ HTML body tag එක තුලේ එන sub tags විතරයි ගොඩක් වැඩ JSP එක ඇතුලේ දාන්නේ. එතකොට JSP එක ඇතුලේ JSP page එක ඇතුලේ දානවා වගේ directive tags ඊළඟට scriptlet scripting expression declaration tag EL expression tags ඒ ඕන එකක් දාන්න පුළුවන්. දැන් මම මෙතන සල්ලව දෙන්නම් this is header කියලා. දීලා home page එකට ගිහින් home page එක body එක ඇතුලේ අර header.jsp එක include කරන්න යන්නේ. ඒ සඳහා අපි පාවිච්චි කරන්නේ අර include කියන directive එක. include කියන directive එක ගත්තා. include directive එක ඇතුලේ තියෙනවා file කියලා attribute එකක්. ඔන්න ඒ file attribute එක තමයි අපි අර header.jsp එකේ path එක දෙන්නේ. එතකොට මේ මෙතන quotation marks අතරේ control space ගෙවුවාම එන journal list එකෙන් webinf කියන එක තෝරන්න. එතකොට webinf slash ඊට පස්සේ ආපහු control space ගෙවුවාම header.jsp එක එනවා. දැන් අපි මේ project එක run කරලා බලමු. දැන් බලා ගන්න පුළුවන් URL එකේ තියෙන home.jsp එක request කරලා නමුත් අර home.jsp එක ඇතුලේ include කරපු header.jsp එකේ තියෙන content එක අපි දුන්නේ this is header කියන එක මෙතන print වෙලා තියෙනවා. අපිට ඕන මේ home.jsp එක ඇතුලේ යටින් දෙන්න පුළුවන් this is body කියලා. අපිට ඕන තව හදාන්න පුළුවන් footer එකක්. footer එක ඇතුලේ අපි දෙමු this is footer කියලා. දැන් අපි එක run කරලා බලුවොත් අපිට footer එක include කරන්න බැරි වුණා. footer එකත් include කරලා මේක run කරලා බලුවොත් අර values තුනම පෙන්නනවා. this is header, this is body, this is footer. අපිට එතකොට
මේ headers footers body contents CSS JavaScript දාලා ලස්සන කරලා ගන්න පුළුවන්.